ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න අති මුදල් රඳවා ගන්න වෙහෙසෙනවාද? ඔබේ ජීවිතයේ අඳුරු යුගය අවසන් කරන්න මේ සියලු දෝෂ සඳහා හොඳම පිළියම ධනලක්ෂ්මී සුවඳ ධූපය. විශ්ව ආකර්ෂණීය ශාක වර්ග 12කින් සමන්විත බලගතු ආරක්ෂක පිරිත් වලින් 108 වරක් බලගන්වා ඇත. ඔබේ නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ තිබෙන ඇස්වහ කටවහ සහ අමනුෂ්‍ය දෝෂ නැති කර විශ්ව ආකර්ෂණීය ලබා දේ. දෙවියන්ගේ ඇල්ම බැල්ම ඔබේ ජීවිතයට ලබා ගන්න ඔබත් අදම ඇනවුම් කරන්න. සියලු දෙනාට සුබම සුබ දිනයක් වේවා කියලා ඊටමත් ආදරයෙන් ඔන්න වෙනද වගේම අදත් මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් මගේ වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ දන්නවා නිවසින් මුළු තැන්ගෙන් එහෙම නැත්නම් පොඩි මුදලක් වියදම් කළා ඔයාගේ ජීවිතයේ අය පාර්ශවය වැඩි කළා වැය පාර්ශවය අඩු කරන්නේ කොහොමද? ඔයාගේ අධ්‍යාපනය ලබන දුවා දරුවගේ එහෙම නැත්නම් පවුලේ සියලු දෙනාගේ ආධ්‍යාත්මික සුවය අරගෙන ඉන්නේ කොහොමද කියලා තමයි හැමදාමත් මම කතා කරන්නේ. ඔන්න ඒ වගේ තවත් වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි මුලින්ම බලමු වැඩි වෙලාවක් නොයවාම මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට අවශ්‍ය වෙන්නේ නැවුම් සහල් ටිකක්. සහල් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව කුරුඳු කොලයක්. මේ කුරුඳු කොල ගනිද්දී හොඳ නැවුම් කුරුඳු කොලයක් ගන්න ඕනි. කොහෙවත් පළුදු වෙලා ඩැමේජ් වෙලා නැති මෙන්න මේ වගේ නැවුම් කුරුඳු කොලයක් තෝරා ගන්න ඕනි වෙනවා. ඊට අමතරව ඒ ඩැමේජ් වෙලා කියද්දි මෙන්න මේ වගේ මේ අර මොන හරි පැල්ලම් මේ වගේ තියෙන එකක් නැතුව මෙන්න මේ වගේ ඊටාම පිරිසිදු කුරුඳු කොලයක් තෝරා ගන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව කාසියක් අවශ්‍ය වෙනවා. මේක 5 2 රුපියලේ ඕනම කාසියක් තෝරගන්න පුළුවන්. හැබැයි ප්‍රමාණාත්මකම වැඩි වෙන තරමට ඔයාට වාසනාවක් යනවා වැඩි කියන එක මේකින් ක්‍රමේ අපි කතා කරනවා. විශේෂයෙන්ම තව දෙයක් මතක් කරන්න ඕනි. මේ දේවල් ඔයා ඊටමත් භක්තියෙන් යුතුව තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. මේක මට හරියයිද නැද්ද? එහෙම නැත්නම් මේ ක්‍රමය කරාට පස්සේදී මම හිතපු දියුණුවක් නොලැබුණොත් කොහොම වෙයිද? ඔය වගේ දේවල් කර හිතුවොත් ඔයාට මේ දියුණුව වාසනාව මේකෙන් ක්‍රමයෙන් ලබා ගන්න බැරි වෙනවා. මුලින්ම ඔයා කරන්න ඕන තමයි ඊටමත් භක්තියෙන් යුතුව මේ වාසනාව මේ ගුණය මගේ ජීවිතේ පළ දීලා මට මේකෙන් හරියනවා කියන අදහසින් තමයි මේක කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. අපි යමු ඊටු ටික කතා කරන්න. ඊට අමතරව මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්ට් සිප්ලොක් බෑග් එකක්. මේක සිප්ලොක් නොවුනත් කමන්න. හැබැයි මතක තියාගන්න ඕනේ මේක අනිවාර්යෙන්ම ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕනි. ඒ වගේම තමයි මේක අර කරවල පිළේ ಜಾති දාපු එහෙම බෑග් එකක් වෙන්න බෑ. ඉතා පිරිසිදු බෑග් එකක් වෙන්න ඕනි. ඊට අමතරව ඔයාට අවශ්‍ය වෙනවා කරාබු නැටි. ඉතා හොඳ නැවුම් කරාබු නැටි 7ක් අවශ්‍ය වෙනවා. ඒකෙදි මෙන්න මේ වගේ පළුදු වුණු කරාබු නැටි ගන්න එපා. හොඳ නැවුම් මෙන්න මේ වගේ කරාබු නැටි 7ක් තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ක්‍රමය කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම ඔයා දන්නවා ධන වාසනාවක් හැන්දන වේලාවක් තමයි උදේ 3ත් උදේ 6ත් අතර කාලය. ඉතින් ඔයා අඟහරුවාදා හෝ සිකුරාදා දවසක හොඳින් නාලා පිරිසිදු වෙලා. ඒකෙදි මස් මාංශ අනුභව කරලා තියෙන්න බෑ. ඔයා කාන්තාවක් නම් ඔසප්ලා තියෙන්න බෑ. සමහරවිට එහෙම තමයි අපි මේක කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකෙදි ඔයා මුලින්ම කරන්න ඕන හොඳින් නාලා පිරිසිදු වෙලා දකුණු දිශාව බලාගෙන මෙන්න මේ කුරුඳු කොළය අරගෙන එකට සහල් කිහිපයක් දාන්න ඕන. ඒකෙදි ඔයා කතා කරන්න ඕන කියන්න ඕනි ඕන් නමහාය නමෝ නමः. ඕන් නමහාය නමෝ නමः. මෙන්න මේක කියන ගමන් තමයි මේක දාන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඊට උඩින් අර කාසිය තියන්න. කාසිය තියලා ඉවර වෙලා මෙන්න මේ ආකාරයට සහල් ඒකට හොඳින් ලං කරගන්න. ඒ අතරතුරේ ඕන් නමහාය නමෝ නමः ඕක 7 වතාවක් අනිවාර්යෙන්ම කියන්න අවශ්‍ය වෙනවා. ඊළඟට මෙන්න මේ කරාබු නැටි ටික කරාබු නැටි 7 2යි 3යි 4යි 5යි 6යි 7යි
ඔන්න කරාවන ටිකටත් ඔය විදියට පිළිවෙලකට තියාගන්න ඕනේ. එතකොට මේ තුනම තියෙන ගමන් ඔයා කියන්න ඕන ඕන් නමහාය නමෝ නමහ. ඊළඟට මේ කුරුදු කොළ ඔයාගේ පැත්තට නවා ගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට මෙන්න මෙහෙම පළවෙනි වතාවට ඔයාගේ පැත්තට නවාගත්ත කුරුදු කොළේ මෙහෙම තියලා හරි පිළිවෙලකට මේ සිප්ලොක් බෑග් එක ඇතුළට දාන්න ඕනේ. මෙන්න මේ විදියට සිප්ලොක් බෑග් එක ඇතුළට ඉතා පරිස්සමෙන් දාගන්න. දාලා මේ විදියට ඒක සීල් කරගන්න. කරගෙන මේක ඔයාට ඔයාගේ මුදල් පසුම්බී නිවසේ මුදල් ගබඩා කරලා තියෙන ස්ථානයක ව්‍යාපාරික ස්ථානයක ලාච්චුවේ ඒ වගේ තැනක මේක දාන්න පුළුවන්. දැන් මම මේකේ ප්‍රාර්ථනාව කරේ ඔයාගේ අතට මුදල් ගලාගෙන එන්න කියලා. එහෙම නැත්නම් මේක ඔයාට වෙනත් දෙයකට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, නිවසේ සාමය සතුට උදා කරගන්න, සියලු දෙනාගේ ලෙඩ රෝග අඩු කරගන්න. හැබැයි මේකට එක ප්‍රාර්ථනාවයි කරන්න පුළුවන්. ඒ කරලා මේක මාසයක් අදාළ ස්ථානයේ තියලා මේක ඉතා පිරිසිදුව ගලාගෙන යන ජලයකට හරි එහෙම නැත්නම් පෑගෙන නැත්නකට හරි දාන්න. මේ කාසියෙන් ඔයා තව මුදල් ප්‍රමාණයක් දාලා සතෙකුට පැණි රස දෙයක් කන්න අරගෙන දෙන්න. හොඳට මතක තියාගන්න සතෙකුට පැණි රස දෙයක් තමයි කන්න අරගෙන දෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ ක්‍රැන්ඩ්ලුම් එක වන්නේ. මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න මා එක්ක රැඳිලා ඉන්න මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. දාන වීඩියෝස් ඔයාගේ ළඟට දැමූ ඉක්මනින්ම notification එකක් කරහා ගෙන්නව ගන්න. ඔයාලා සියලු දෙනාටම ධනය වාසනාව සෞභාග්‍ය සතුට සාමය සපිරුණු දවසක් වෙන්න කියලා අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.